ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සිලෝන් චෙස් මාස්ටර් YouTube channel එක වෙත. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ සිලෝන් චෙස් මාස්ටර් චෙස් වීඩියෝ මාලාවත් සමගයි. චෙස් ඉගෙන ගන්න ආසය චෙස් ගැන උනන්දුවක් තියෙන ඔයාලට පාඩමෙන් පාඩම මුල සිට සරලව චෙස් ඉගෙන ගන්න ඔයාලට දැන් පුළුවන්. අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලව ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි අද වීඩියෝ එක වෙන චෙස් තරඟාවලියක නීති රීති පිළිබඳව කතා කරන වීඩියෝ එකට අපි යන්. හොඳයි, අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා චෙස් තරඟාවලියක ස්ථීර නීති 10ක්. ඒ කියන්නේ චෙස් ක්‍රීඩකයෙක් දැනගත යුතුම නීති 10ක් සම්බන්ධයෙන් තමයි අපි අද සිලෝන් චෙස් මාස්ටර් YouTube channel එක මගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි පළවෙනි කාරණාවට යන්. ක්‍රීඩකයන්ගේ වගකීම්. ක්‍රීඩකයන්ගේ වගකීම් ගැන ගත්තොත් ඔයා එක එක විදිහට හැම වෙලාවෙම විලාසිතාවෙන් ගෞරවයෙන් ක්‍රීඩා කරන්න ඕනේ චෙස් තරඟයේ. ඒ වගේම තරඟයකට එන කෙනෙක් විදිහට තමන්ගේ හැසිරීම ගැනත් වගකීමක් තියෙනවා. ඒ වගේම තරඟයේදී ජංගම දුරකථන ස්මාර්ට් උපාංග හෝ බුද්ධිමත් මෙවලම් භාවිතා කරන්න බෑ. ඒ වගේම ක්‍රීඩාව අතරතුර වෙන කෙනෙකුට කතා කිරීම හෝ උපදෙස් ගැනීම තහනම් එකම කට්ටලේ එකම වෙලාවේ සහ විනිසුරුගේ නියමයන් පරපුරක් ලෙස පිළිපදින්න ඕනේ. කියන විනිසුරුගේ නීති අනිවාර්යෙන් චෙස් තරඟයේදී පිළිපදින්නම ඕනේ. අපි දෙවෙනි කාරණාවට ගියොත් වෙලාව පාලන නීති. ඒ කියන්නේ චෙස් ක්ලොක් එක ගැන කතා කරන්නේ. චෙස් වලදී වෙලා සීමාවට අනුව ක්‍රීඩා වර්ග තුනක් තියෙනවා. ක්ලාසික්, රැපිඩ් සහ බ්ලිට්ස් කියන ටයිම් තුන. ක්ලාසිකල් ක්‍රීඩාවට විනාඩි 30ක් හෝ 120ක් එක් ඇදීම් වලට තත්පර 30ක් එකතු වෙනවා. රැපිඩ් ක්‍රීඩාවට විනාඩි 25යි එක් ඇදීමට තත්පර 10 ගානේ ඇඩ් වෙනවා. ඒ වගේම බ්ලිට්ස් ක්‍රීඩාවට විනාඩි 3යි එක් ඇදීමට තත්පර 2 ගානේ ඇඩ් වෙනවා. ඔයාගේ වෙලාව ඉවරුනාම අනිත් ක්‍රීඩකයාගේ වෙලාව පටන් ගන්න එක ක්ලොක් එක මත පදනම් වෙන්න ඕනේ. ඒ වගේම ක්ලොක් එකට අත් දෙකෙන්ම එකවර තට්ටු කිරීම සපුරා තහනම් වෙනවා. අපි තුන්වෙනි නීතිය ගත්තොත් ඇඳුම් නීතිය. තරඟයකට එනකොට සුසු ලෙස ඇඳුම් ඇඳලා එන්න අසභ්‍ය හෝ අපහාසක ලාංඡන ඇඳුම් මත තියෙන්න බෑ. ඒ වගේම ජාත්‍යන්තර තරඟවල නිල ඇඳුමක් හෝ ජාතික ඇඳුමක් යෝග්‍යයි තමයි චෙස් ෆෙඩරේෂන් එක නීතිය සඳහන් වෙන්නේ. ඒ වගේම හතරවෙනි කාරණාවට ගියොත් ජංගම දුරකථන සහ විද්‍යුත් උපාංග තරඟ ශාලාවට ඇතුළු විට ඔයාගේ ජංගම දුරකථන සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කරන්න ඕනේ. ඇරෝප්ලේන් මූඩ් පව අනුමත කරන්නේ නැහැ චෙස් ආබිටෙස්ලා. ඒ වගේම දුරකථනයක් වාදනය වුණොත් මිනිසුරුට ආවාදයක් හෝ පරාජය තීන්දුව කරන්න හැකියාවක් තියෙනවා. අපි පස්වෙනි කාරණාවට ගියොත් ගමන් ලියීම කියන්නේ ස්කොට් ෂීට් ගැන කතා කරොත් ක්ලාසික් සහ රැපිඩ් තරඟවලදී හැම ගමනක්ම ලියන්න ඕනේ. බ්ලිට්ස් තරඟවලදී ලිවීම අවශ්‍ය වන්නේ නැහැ. ඔයාගේ ගමන් ලිවීමේදී ඇල්ජිබ්‍රික් ක්‍රමය භාවිත කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට e4 knight f3 bishop b5 අන්න ඒ විදිහට තමයි නෝට් එක ලියන්න ඕනේ. නැතුව වෙන ආකාරයකින් ලියුවොත් ඒක තරඟයට බලපෑමක් සිදු කරනවා. හයවෙනි කාරණාව ගත්තොත් ප්‍රතිවාද. ඒ කියන්නේ ඔයාට විනිසුරුගේ තීරණයක් පිළිබඳ විරුද්ධ අදහසක් තිබ්බොත් ඒක ලිවීමෙන් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඇපිල් මණ්ඩලයක් ඒ ගැන තීරණයක් ගන්නවා. ඒකට ඇපිල් එකක් දාන්න නම් නියමිත ගාස්තුවක් දීලා ඇපිල් එකට යන්න හැකියාවක් තියෙනවා චෙස් තරඟයේදී. හත්වෙනි කාරණාව ගත්තොත් හැසිරීම සහ විනය. තරඟයකදී අනිතික හැසිරීමක් අනිවාර්යයෙන්ම දඩුවමකට ලක් වෙනවා. තහනම් කරුණු ගැන කතා කරොත් වෙන අයගේ ක්‍රීඩාව බලමින් උපදෙස් දීම ඒක වැරද්දක්. ක්‍රීඩාව අතහැර යාම කියන්නේ ක්‍රීඩාව චෙස් තරඟය කරගෙන යන අතරතුරදී නැගිටලා ගියොත් ඒක අතහැර යාමක් ලෙස පිළිගන්නවා. ඒ වගේම මිනිසුරුගේ නියෝගය නොතේරුම් ගැනීම. ඒ කියන්නේ මිනිසුරු කියන නියෝග තේරුම් නොගෙන වෙන දෙයක් කරොත් ඒක තරඟයට බලපෑමක් සිදු කරනවා. බොරු ගමන් ලිවීම හෝ ක්ලොක් එක විනාශ කිරීම කියන්නේ අපි අදිනදීම් වැරදියට ලිව්වොත් හෝ ක්ලොක් එකේ තියෙන වෙලාව නාස්ති කරොත් ලියන්න අරගෙන ඒවා තරඟයට බලපෑමක් ලක් කරනවා. ඒතකොට මිනිසුරුගේ තියෙන තමයි අවසාන තියෙන්නේ වෙන්නේ. ඒ වගේම වෙන දේවල් නිසා ඔබට ආවාදයක් පරාජයක් හෝ තරඟෙන් ඉවත්වීමක් කරන්න ලැබෙන්න පුළුවන්. අපි අටවන ගැන කතා කරොත් ඩ්‍රෝ
ඩ්‍රෝ එකක් කිල්ලීම ඩ්‍රෝ එකක් ගැන කතා කරොත් ඩ්‍රෝ එකට කියන්නේ අපි සාමය ඒ කියන්නේ ඩ්‍රෝ එකක් ඉල්ලන්න පුළුවන් එකම අවස්ථාව තමන්ගේ ගමනට පස්සේ ඒ වෙලාවෙම ඔයාට ඩ්‍රෝ එකක් ඕනේ කියලා ක්ලොක් එක තට්ටු කරන්න පුළුවන්. එතෙන් පස්සේ අනිත් ක්‍රීඩකයා එක පිළිගන්නවද නැද්ද කියලා තීරණය කරනවා. කියන්නේ ඩ්‍රෝ එකක් ඉල්ලුවොත් ඒක තමන්ගේ ප්‍රතිවාදියා ඒක පිළිගන්නවද නැද්ද කියලා ඒක ප්‍රතිවාදියාගේ තීරණය මත තමයි තීරණය වෙන්නේ. නවනි කාරණාවට ගොත් මිනිසුරුගේ බලතල මිනිසුරුට තරඟේ නවතා තීරණ ගැනීමට බලය තියෙනවා. ඒ වගේම නීති උල්ලංඝනයක් වුණොත් වාඩාවාදයක් හෝ පරාජයක් දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මිනිසුරුගේ තීරණය අවසාන තීරණයයි අපීල් එකක් දාන්න පුළුවන්. නමුත් තරඟයේ ඇතුළතේ ක්‍රියාත්මක නොවේ. 10 වෙනි කාරණය ගත්තොත් සාධාරණ ක්‍රීඩා සහ වංචා විරෝධී නීති. අලුත් නීති අනුව සීලුම තරඟවලදී සාධාරණ ක්‍රීඩා විධි ක්‍රියාත්මක වෙනවා. ක්‍රීඩකයෙකුගේ හැසිරීම සැක පහරින් නම් මිනිසුරුට සෙවීම අකුරු නිරීක්ෂණය කිරීමට බලය තියෙනවා. අනවශ්‍ය උපාංග භාවිත කිරීම හෝ මෙන්න එන කිසිම දෙයක් පාවිච්චි කිරීම වංචාවකට අපි සලකන තරඟයකදී ඒ නිසා සැබෑම ක්‍රීඩා කරන්න ඔබේ ආචාරශීලී තමයි ඔබේ ජයග්‍රහණය සිද්ධ වෙන්නේ. අද වීඩියෝ එක තුලින් අපි කතා කරේ චෙස් තරඟාවලියක නීති 10 පිළිබඳව. ඒ කියන්නේ චෙස් ක්‍රීඩකයෙකු දැනගත යුතු නීති 10 පිළිබඳව අපි කතා කරා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම අනිත් කට්ටියටත් බලන්න ෂෙයා කරන්න. අපේ වීඩියෝ හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකක් දාපු ශනික ඔබට දැනගැනීමේ හැකියාව ලබා ගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.